මේ මොහොතේ ජීවත් වෙන එක කොච්චර වැදගත්ද කියලා මේ මොහොත කිවිලා ඉවර වෙනකම්ම ඔයාට තේරෙන්නේ නැහැ. ඔයා මේ මොහොතේ වෙන දේවල් වලට එච්චර කැමති නැතුව ඇති. ඒත් ඔයාට කවදාක හෝ හිතෙන්න පුළුවන් මේ ගෙවුණු දවස් ආයෙ එන්නේ නෑ නේද කියලා. මොකද මීටත් වඩා නරක දවස් ඉස්සරහට එයිද කියලා ඔයා දන්නේ නෑනේ. ඉස්සරහට දවස් මීට වඩා අමාරු වෙන්නත් පුළුවන්. ඔව් ජීවිතේ සමහර කාලයන් එනවා ඔයා හරිම අකමැත්තෙන් ඒවට මුණ දෙන්නේ. ඒත් තවත් කාලයක් යද්දී ඔයාට තේරෙනවා අච්චරම අවුලෙන් ඒ කාලේ කිව්වේ අපරාධේ ඒව ලොකුවට හිතන්න තරම් දෙයක් තිබිලා නෑ නේද කියලා. ජීවිතේ එහෙම තමයි. අත්දැකීම් එක්කනේ ඔයා පරිණත වෙන්නේ. මොකද මේ ගෙවෙන මොහොත ජීවිතේ කවදාවත් ඔයා ගෙවලා නෑ. ජීවිතේට හම්බ වෙන සමහර අත්දැකීම් වලට ඔයා මුහුණ දෙන්නේ පළවෙනිම වතාවට. ඉතින් ඔයාට වරදින්න පුළුවන්, රිදෙන්න පුළුවන්, එපා වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඉවසීමෙන් විඳින්න ඔයා පුරුදු වෙන්න ඕනේ. මොකද ඔයාගේ ජීවිතේ කියලා කියන්නේ මේ ගෙවෙන මොහොත. ඔයා කැමති වුණත්, අකමැති වුණත් මේ ගෙවිලා යන්නේ ඔයාගේ ජීවිත කාලය. ඒ කාලය ආපහු වෙන්නේ නැහැ. මම ඔබට නැවතත් කියනවා. ඔයා මේ ගෙවන කාලය කවදාවත් ඔයාට ආපහු ගන්න බෑ. ඉතින් ජීවිතේට ලැබෙන හැම මොහොතක්ම විඳින්න පුරුදු වෙන්න. හැම දෙයකම හොඳ පැත්තම දකින්න. ඔයාට ලැබිලා තියෙන මේ ජීවිත කාලයේදී සතුට විතරක්ම ලැබෙන්නේ නැහැ. සතුට විදියට හරි දුක විදියට හරි ගෙවිලා යන්නේ ඔයාගේ ජීවිතය. ඉතින් ආයේ කිසි දිනක නොයන මේ මොහොතේ ජීවත් වෙන්න. මේ මොහොත විඳින්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් subscribe කරන්න අමතක කරන්න එපා.